හෙල්ලෝ කොහොමද කට්ටිය කාලකින් අද අපි යනවා UK vs ෆස්ට් ටයිම් නාදගමෙනවා ඒක බලන්ඩ අපි උදෙන්ම ට්‍රේන් ස්ටේෂන් එකටාව අපිට ට්‍රේන් එක තමයි යන්න තියෙන්නේ මගක් දුර එහින්ද ඔන්න ට්‍රේන් එක ගත්තා අපි යන ගමන් ඉන්නේ මේ ටික සෑහෙන්න පෑගිල්ල හින්දා පේනවනේ කේෂන් මල්ලි අපිට මගදී හම්බුණා එයා අපිව ගණ්ඩාව අපි දැන් ආයේ යනවා ලොකේෂන් එකට ටික දුරක් තියෙනවා ඔන්න එහෙනම් අපි ආවා අපි එතියාලා ප්‍රැක්ටිස් කරනවා සවුන්ඩ් චෙකින් කරනවා දිව්‍ය ලෝකයට යනුනත් කලින් එන්න ඕනේ යාළුවේ මෙන්න පේනනේ අපි කලින් ආවා තමනික් කට්ටිය එන ගමන් ඉන්නේ ලස්සන සෙටප් එකක් හදලා තිබ්බා අපේ කට්ටියත් පැදුරු එලාගෙන රෙඩි වුණා ෂෝ එක බලන්න මෙන්න එහෙනම් ආයෙත් අපේ කට්ටිය එහෙනම් අපි ෂෝ එක බලමු මේ එංගලන්ත හසයට නාදගමත් එක්ක ඔබව ඒකාත්මික කරන්නට මනු අයටයි මේ ආරාධනය. ස්තුතියි. බොහොම ස්තුතියි ඔයාටත්. ජය වේවා සුබ දවසක්. ලස්සන දවසක් ලස්සන හැන්දෑවක්. ජීවිතේ හීනෙන්වත් හිතපු නැති බොහෝ දේවල් තියෙනවා. කවදාවත් හිතුවේ නෑ. එංගලන්තේ මේ වගේ ඕගොල්ලන්ව වට කරගෙන මේ වගේ කොන්සර්ට් එකක් ගේන්න පුළුවන් කියලා. ඔහුට තියෙන ආදරේ තරම දැනෙන්නේ ඔහු වටා ඉන්න ප්‍රේක්ෂකාගාරය. මේ ප්‍රේක්ෂකාගාරයේද ඔහු හා සබැඳිව ලබැඳි ප්‍රේක්ෂකාගාරයක්. වැඩි වෙලාවක් ගන්න නැතුව ඔබ යොනුසුම් මත්පොල් සන්නාදයෙන් පිළිගමු රිද්ම වීරවර්ධන. මකර බලන සුබනා මුනිවත් රකිනා වැඩි කතාවක් නෑ. ඔබ යොනු සුම්මත් පොල් සන්නාදයෙන් පිළිගමු ධනිශ්‍රී. පිළිගමු කාංචන අනුරාධි. ප්‍රාතිහාර්ය මේ වේදිකාවට අරන් එමු. ඔබ යොනු සුම්මත් පොල් සන්නාදයෙන් පිළිගමු සුබුන් පෙරේරා. අයිබෝන් ටික දිනයි අයිබෝන් කියනවනේ අයිබෝන් කියලා කිව්වද හැමෝම අයිබෝන් ප්‍රතිමාරි නුරාගේනා මීනදසේ මවා ආශා ඔබ යොනු සුම්මත් පොල් සන්නාදයෙන් පිළිගමු මෙතුන් SK. දිදුලන මිනිසෙක් හොයපු කාලෙක ප්‍රසංග කලාවට ලංකාවේ අවශ්‍යතාවයට වෙලාවට හරියට ප්ලග් වෙච්ච නියම ආටිස්ට් කෙනෙක්. අයිබෝන් ලන්ඩන්!
හිඳින අයුරු මෙරෙවී දැනින් හැඟුමන් පාමල සිත් පාරු විදී ඔබ ළඟ විවුරු සේදවලා අතුරාලා සඳ පායා ඇතිර උරුලේ ගෙවමු මාතතුවේ යුගනෙත් නාදර ඉත්නාදරෙන් හමුවීමයි ඉනේවා Udu gambala